අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් සුලභව පීඩා විඳින ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටස ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් වන ඇසිඩ් රිෆ්ලක්ස් සහ GERD කියන තත්ත්වය ගැන. ටිකක් සැරාධික ආහාරයක් ගත්තාම ඔබේ පපුව පිච්චෙනවා වගේ වේදනාවක් ඇති වෙනවද? මේකට අපි කියන්නේ heart burn කියලා. මේ වගේ තත්ත්වයක් ඔබට ඇතිවෙනවා නම් ඔබටත් ඇසිඩ් රිෆ්ලක්ස් එක හෝ GERD කියන තත්ත්වය තියෙනවා වෙන්නට පුළුවන්. ඇසිඩ් රිෆ්ලක්ස් කියන්නේ මොකක්ද? මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනවා උගුරට එනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ආමාශයේ තියෙන අම්ලය අපේ අන්න ස්රෝතය දිගේ ඉහළට එන්න පටන් ගන්නවා. මේ විදිහට අන්න ස්රෝතය දිගේ ඉහළට එනකොට අපේ පපුවේ බර්නින් පේන් එකක්, එහෙම නැත්නම් පිච්චෙනවා වගේ වේදනාවක්, එහෙමත් නැත්නම් heart burn එකක් ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්කම කටේ ඇඹුල් රසයක් ඇති වෙන්න පුළුවන්. GERD කියලා කියන්නේ මේ වගේම තත්ත්වයක් තමයි. GERD කියන්නේ gastroesophageal reflux disease. මේ GERD කියන තත්ත්වය අර ඇසිඩ් රිෆ්ලක්ස් එකට වඩා වෙනස් වෙන්නේ ඇසිඩ් රිෆ්ලක්ස් එක ඔකේෂනලි, එහෙම නැත්නම් සමහර වෙලාවට විතරක් සිද්ධ වෙන දෙයක් වුණාට මේ GERD කියන තත්ත්වයේදී මේ රෝග ලක්ෂණ නැවත සුලභව පෙන්눔 කිරීම සිද්ධ වෙනවා. මොනවද මේ ආශ්‍රිතව තියෙන රෝග ලක්ෂණ? අර මං කලින් කිව්වා වගේ පපුවේ පිච්චෙන වේදනාවක්, එහෙම නැත්නම් heart burn, එහෙම නැත්නම් burning chest pain එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම ආරම්භයේ කිව්වා වගේ කටේ ඇඹුල් රසයක් ඇති වෙනවා. ඒ වගේම නිතර ඇතිවන කැස්සක් ඔවුන්ගේ හට ගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කටහඬ ටිකක් වෙනස් වෙන්න, ගොරහැඩි ගතියක් එන්න පුළුවන්. ඒකට අපි කියනවා hoarseness එකක් ඇති වෙනවා කියලා. ඒ වගේම තමයි මේ රෝගීන්ට හැඟීමක් ඇති වෙන්න පුළුවන් ඔවුන්ගේ ආහාර මාර්ගයේ ඉහළ කොටස, ඒ කියන්නේ අපේ උගුරේ කෑම හිර වෙලා තියනවා වගේ ෆීලිං එකක් ඇති වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි රැට ආහාර ගත්තට පස්සේ මේ තියෙන රෝග ලක්ෂණ ටිකක් උත්සන්නව දැනෙන ගතියක් ඔවුන්ට ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ රෝගී ලක්ෂණ ඉඳහිට ඇති වෙන දෙයක් නම් මේක ඇසිඩ් රිෆ්ලක්ස් එකක්ම වෙන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍යයෙන් අවම වශයෙන් සතියට දවස් දෙකක්වත් සිද්ධ වෙනවා නම් මේක GERD කියන තත්ත්වය වෙන්න පුළුවන්. මේ GERD කියලා කියන තත්ත්වය ඇසිඩ් රිෆ්ලක්ස් එක තරම් මගහරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ සමහර වෙලාවට අපි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි දිගින් දිගටම මේ රෝගය මග ඇරියොත් ඒකෙන් ගොඩක් බරපතල රෝගී තත්ත්වයන් පහුකාලීනව ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ GERD හෝ ඇසිඩ් රිෆ්ලක්ස් එක ඇත්තටම ඇති වෙන්නේ ඇයි? මේකට හේතු කිහිපයක් තියෙනවා. මුලින්ම අපි ගත්තොත් සැර ආහාරයට ගන්න එක. ඒ වගේම තමයි බැදුම් ಜಾති ආහාරයට ගන්න එක. ඒ විතරක් නෙමෙයි. ස්ථූලතාවයත් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම දුම්පානය කරන එක, එහෙම නැත්නම් මත්පැන් භාවිත කරන එක මේ GERD ඇසිඩ් රිෆ්ලක්ස් කියන තත්ත්ව දෙකටම හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ආහාර ලබාගෙන කෙටි කාලයක් ඇතුළත ඔබ හාන්සි වෙනවා නම් ඒකත් මේ කියන තත්ත්වය නැති වෙන්න හේතුවක් වෙනවා. අනිත් දේ තමයි hiatal hernia කියන තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් වීම. මම සරලව මේ hiatal hernia කියන්නේ මොකක්ද කිව්වොත් සාමාන්‍යයෙන් අපේ ආමාශයේ තියෙන්නේ අපේ උදර කුහරයේනේ. ඒ තියෙන්නේ මහා ප්‍රාචීරයට පහළින්. නමුත් මේ hiatal hernia කියන තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ආමාශයේ කොටසක් අර මහා ප්‍රාචීරයේ හරහා උරස් කුහරයේ මැද ප්‍රදේශයට ඇතුල් වීම සිද්ධ වෙනවා. ඔවුන්ටත් මෙන්න මේ කියන ඇසිඩ් රිෆ්ලක්ස් හෝ GERD කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ වලින් ඔබ පීඩා විඳිනවා නම් ඔබට මොනවද කරන්න පුළුවන්? මේ රෝග වළක්වන්න අපිට සමහර ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්ස් කරන්න පුළුවන්. පළවෙනිම දේ තමයි බැදුම් ආහාර, ඒ වගේම අධික සැර ආහාරයට ගන්න එක වළක්ව ගන්න එක.
ඒ වගේම ධූම්පානය, මත්පැන් පානයෙන් වැළකී ඉන්න එක බොහොම වැදගත් වෙනවා. මම කිව්වා මේ ආහාර අරගෙන කෙටි කාලයක් ඇතුළත හාන්සි වෙන එක මේ තත්වයට හේතු වෙනවා කියලා. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් ආහාර ලබා ගන්නට පස්සේ අවම වශයෙන් පැය 2ක් හෝ 3ක්වත් හාන්සි වෙන එක වළක්වන්න. ඒ වගේම තමයි ඔබ හාන්සි වෙනකොට ටිකක් හෙඩ් එන්ඩ් එක එලිවේට් කරන්න කියලා අපි කියනවා. ඒ කියන්නේ කොට්ටයක් හරි පාවිච්චි කරලා ඔළුව ටිකක් ඇඟට සාපේක්ෂව උස්සලා තියාගත්තොත් අපිට පුළුවන් මේ තත්ත්වය ටිකක් සමනය කරගන්න. ඒ වගේම තමයි ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් ශරීරයේ බර අඩු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ කියන ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්ස් කරාට පස්සේ මේ කියන තත්ත්වය සමනය වෙන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔබට ආහාර ගිලීමේ අපහසුතාවයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දිගින් දිගටම පවතින කැස්සක් ඔබට තියෙනවා නම් එහෙම නැත්නම් මේ ඇතිවන පපුවේ වේදනාව සාමාන්‍ය හાર્ට් බර්න් එකකට එහා ගිහින් ඉතාම දරුණු පපුවේ වේදනාවක් විදිහට ඇති වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. මේ GERD කියලා කියන්නේ බොහොම සුලභ රෝගී තත්ත්වයක්. ඒ වගේම අපේ ජීවන රටාව වෙනස් කරගන්න එකෙන් අවම කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ වගේම අපිට වෛද්‍ය ප්‍රතිකාර හරහා නිසි ලෙස කළමනාකරණය කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ නිසා ඔබ ඇසිඩ් රිෆ්ලක්ස් හෝ GERD කියන තත්ත්වයන් වලින් පීඩා විඳිනවා නම් ඔබේ ජීවන රටාව අද සිට වෙනස් කරන්න උත්සාහ කරන්න. රෝග ලක්ෂණ යටපත් වෙන්නේ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.